මේ මෑත කාලිනව ගන්නකොට මාසයක් එකහමාරක් දෙකක් කියන කාලය ඇතුළත තව විශාල වශයෙන් ප්‍රබල මද්‍රව්‍ය ජාවාරකරුන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් ලංකාවට රැගෙනීම සිදු කරනවා. අපි අලුත් ව්‍යවස්ථාවක් අරගෙන එනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන තැන ඉඳලා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියන තැන. කොතනකවත් සඳහන් වෙලා තිබුණ නැහැ ඔබතුමාට මුලින්ම කිව්වා වගේ පැලස්තර විදිහට එන සංශෝධනයක්. නමුත් 22 වෙනි සංශෝධනය ඔබතුමාලා අරගෙන ඇවිල්ලා තියෙනවා. 22 වෙනි සංශෝධනය ගැන මොකද්ද ආණ්ඩුවේ තියෙන මත ඇයි සංශෝධනයක් අරගෙන ඉන්නේ? අර කිව්ව ලොකු තැනට යන්න සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න කාලය මදිද? නැත්නම් මේ ඔබතුමාලා බලාපොරොත්තු වෙන අර බලාපොරොත්තු විශේෂයෙන්ම නීතිය ශක්තිමත් කිරීම, නඩු ටික ගොඩ ගැහිලා තියෙනවා මේක ඉක්මන් කිරීම, ඒ වගේම තමයි බරපතල නඩු තියෙනවා මේවා ඉක්මන් කිරීම, මේ ආදී දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමද කළේ? ඒ නිසාද මේ ව්‍යවස්ථා සංශෝධනයක් විතරක් අරගෙන ආවේ? ඇත්ත වශයෙන්ම අපි විශ්වාස කරනවා රටක් විදිහට අපිට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒකේ ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒ වගේම විධායක ජනාධිපති ධූරය අවශ්‍ය කිරීමට අදාළ කරන ඒ කාර්යභාරය ඉතිහාස පුරාම කරගෙන ආපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. එතකොට වත්මන් ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ මේ ආණ්ඩුව අපි හිතනවා මේ අපි ඒකට ඒ අදාළ ක්‍රියාමාර්ගයට අපිට අපේ පළවෙනි අවුරුදු 5 සම්පූර්ණ වෙන්න කලින් අපිට යන්න පුළුවන්. නමුත් අපි එතකන් අපි ඉන්න බෑ. විශේෂයෙන්ම අපි මෙතන පුළුල් ව්‍යවස්ථා මේ පුළුල් විසින් අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධව අපි සාකච්ඡාවක් පටන්ගෙන කතිකාවක් පටන්ගෙන ඒ යෝජනා අදහස් එක්ක අපි ඉස්සරහට ගමන් කරන ඒ මොහොතේම අපිට කාලීනව අවශ්‍ය කරන ඒ යම්කිසි ප්‍රතිසංස්කරණ වලට අපි යාමට අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි දකිනවා වත්මන් මේ කාලවකෝණව ගත්තොත් එහෙම මෙතනදී මේ ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යයි. 22 වෙනි සංශෝධනය. එතකොට සංශෝධනයට අදාළ කරන ඒ යෝජනා අදහස් ඉදිරිපත් කරමින් කෙටුම්පතක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතනදී මේ වත්මන් තත්ත්වයට සරිලන විදියට අපි ව්‍යවස්ථා සංශෝධනයට යනවා. මේ දෙකම අපිට තියෙන ඔප්ෂන් දෙකක්. අපි මේකටත් යනවා. ඒ අතරතුර අලුත් ව්‍යවස්ථාවකටත් අපි අනිවාර්යෙන් යනවා. ඒක අමතක කරන්නේ නැහැ. ඒක අපි විශේෂම අපි බලාපොරොත්තු වෙන එකක් තමයි ඊළඟ මැතිවරණයට අපි යන්න කලින් අනිවාර්යෙන් මේ අලුත් ව්‍යවස්ථාව සම්බන්ධව අපි සැලකිය යුතු ගමනක් ගිහිල්ලා තමයි අපිට මැතිවරණයකට යන්නත් පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මේක අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරපු කාරණාව. ඒ නිසා මේ රටේ තිබිච්ච සියලුම ප්‍රශ්න වලට විසඳුමක් විදියට අපි දකිනවා අලුත් ව්‍යවස්ථාවක් අපිට අවශ්‍යයි. විශේෂයෙන්ම මෙතනදී 1978 ව්‍යවස්ථාවත් එක කාරණාවක් මේ රට කබලෙන් ලිපට වැටෙන්න. ඉතින් ඒ නිසා අපිට අවංක බලාපොරොත්තුවක් චේතනාවක් තියෙනවා අලුත් ව්‍යවස්ථාවට යන්න. නමුත් ඊට කලින් වත්මන් ප්‍රශ්න ගැටලු වලට අපි විසඳුම් සොයා ගැනීමට අදාළ කරන ඒ සංශෝධන වලට අපි ආ යුතුමයි